ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අද මම කතා කරන්න හිතුණා සුවිශේෂී ක්‍රියාවලියක් පිළිබඳව. මේක ක්‍රියාවලියක් කියලා මම අදහස් කරන්නේ එළඹෙන ජූලි මාස 27 වන දින අලුයම 12 පසුවේ මිනිත්තු 28ට සෙනසුරු වක්‍රවීමක් සිද්ධ වෙනවා. මේ වක්‍රවීමක් කිව්වහම සමහරට යම් අදහසක් ඇති, සමහරට අදහසක් නැතුව ඇති. මේ වක්‍රවීමක් කියන්නේ ඔබ දන්නවා මේ සූර්යයා වටා තමයි මේ ග්‍රහලෝක ගමන් කරන්නේ. මේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයක් ඔස්සේ. එතකොට අපි පෘථුවිය ඉඳන් බලනකොට පෘථුවියට සාපේක්ෂව මේ ග්‍රහලෝක ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එහෙම ගත්තාම පෘථුවියට සාපේක්ෂව සූර්යයාත් ගමන් කරනවා. ඔය විදිහට තමයි කේන්ද්‍ර සටහන සකස් කරන්නේ. එතකොට මේ ආකාරයෙන් ඉලිප්සයක් වටා ගමන් කරනකොට යම් අවස්ථාවන් වලදී පෘථුවිය ගමන් කරනවා. ඒ වගේම සෙනසුරුත් මේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරනවා. මේ ඉලිප්සාකාර මාර්ගයේ යම් අවස්ථාවන් වලදී පෘථුවිය හැරෙනකොට අර වේගයෙන් සෙනසුරු සහ පෘථුවිය ගමන් කරන මාර්ගයේදී පෘථුවිය මේ පැත්තට හැරෙනකොට සෙනසුරු නැවතත් පිටුපස්සට ගමන් කරන ආකාරයක් තමයි සාපේක්ෂව නිරීක්ෂණයේදී සිද්ධ වෙන්නේ. මෙන්න මේකට තමයි වක්‍ර වෙනවා කියන්නේ. මේ වක්‍රය ආරම්භ වෙන්නේ ජූලි මාස 27 වන දින අලුයම 12 පසුවේ මිනිත්තු 28ට. එතකොට පෘථුවියට සාපේක්ෂව ගත්තොත් ඇත්තටම ඉදිරියට ගමන් කරන නමුත් පෘථුවියට සාපේක්ෂව ගත්තොත් අර ගමනේ අඩුවීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඒක තමයි වක්‍රවීමක් කියන්නේ. ඉතින් මේ වක්‍රවීමත් යම් ආකාරයේ බලපෑමක් එල්ල වෙනවා මේ ලග්න වලට. ඉතින් පොදුවේ ගත්තොත් මෙන්න මේ කාලය තුලදී මේ සෙනසුරු වක්‍රවීම තුලදී විශේෂයෙන්ම කෙනාගේ උත්පත්ති කේන්ද්‍රය අරගෙන ගත්තොත් ඔහුට සෙනසුරු ඒ රාශියක ඒ වගේම සෙනසුරු මහදශා අන්තර්දශා ගමන් කරනවා නම් වැඩිපුර මේ ප්‍රතිඵල බලපෑවෙනවා. ඒ වගේම තමයි උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීමත් බලපානවා. උදාහරණයක් වශයෙන් යම් කේන්ද්‍රවල සෙනසුරු උච්චව පිහිටලා තියෙන්න පුළුවන්, නීචව පිහිටලා තියෙන්න පුළුවන්. මෙන්න මේවත් බලපානවා. ඒ වගේම පොදුවේ ගත්තොත් මෙන්න මේ කාලය තුලදී වෘශ්චික ලග්නයට, තුලා ලග්නයට, මකර ලග්නයට මේ සෙනසුරු වක්‍රයේ සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මිථුන ලග්නයට, කටක ලග්නයට, ධනු ලග්නයට සහ කන්‍යා ලග්නයට මිශ්‍ර ඵලදායක කාල පරාසයක් කියලා වෙන් කරන්න පුළුවන්. මෙතනදී විශේෂත්වය තමයි මේ වෙනකොට මේෂ ලග්නයට, කුම්භ ලග්නයට, මීන ලග්නයට සහ සිංහ ලග්නයට සෙනසුරු ඒ රාශියක් ගමන් කරනවා. මේෂ ලග්නයට, කුම්භ ලග්නයට, මීන ලග්නයට සෙනසුරු ලග්න ඒ රාශියක සහ සිංහ ලග්නයට සෙනසුරු අෂ්ටම ඒ රාශියක ගමන් කරනවා. මෙන්න මේ ඒ රාශියක නිසා සිදුවන අයහපත් ප්‍රතිඵලවල අඩුවක් පැහැදිලි ලෙසම මෙන්න මේ කාලය තුලදී පෙන්වු කරනවා. එතනදී පොදුවේ ගත්තොත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ කාලය තුලදී අයහපත් ප්‍රතිඵලවල අඩුවක් කියන්නේ යහපත් පැත්ත වර්ධනය වීමක්. මෙන්න මේ යහපත් පැත්ත වර්ධනය වීමේදී සාර්ථක ප්‍රතිඵල උදා කරගන්න ඔබ මෙන්න මේ කාලය තුලදී දක්ෂ විය යුතුයි.